කියලා ඉතින් ඔන්න අදගෙනාවට ස්ක්‍රීන්ෂොට් ඉතින් අදගෙනලා තියෙන්නේ මගේ පස්වෙනි බ්ලොග් එකේ තුනවල තියෙන සිටුේෂන් වලින් වහනවා. ඉතින් අද ටයිම් ගොඩකට යන්න ඉන්නවා අපි. මේක වීඩියෝ එක බ්ලොග් එක ස්ටාර්ට් කරන්න. ඉතින් අද මුලින්ම යන්නේ භූත මන්දිරේට. ඒක ඉතින් ගිහිල්ලා අපි වීඩියෝ එක පටන් ගමු. දියරණය හොල්නම් මන්දිරට ගිය ඒක හැබැයි වීඩියෝ කරන්න දුන්නේ නෑ. ඊට පස්සේ ඒකට ගිහිල්ලා විසක් කලාපයකට පොඩ්ඩක් වීඩියෝ කොලිටි අඩු වෙලා වගේ පේනවා. ඉතින් මේ මගේ ෆෝන් එකෙන් වීඩියෝ ෂූට් කරේ. තව චුට්ටක් ඉස්සරහට ගිහලා තමයි මගේ එකෙන් ෂූට් වෙන්නේ. ගොඩක් කොන්ද වීඩියෝ වලට බලාගන්න පුළුවන්. ඉතින් මේ වෙසක් කලාපේ VR 360 වෙසක් කලාපේ තිබ්බා. ඉතින් දැන් පේන තොරණනම් වෙසක් කලාපේ නෙමෙයි තිබ්බේ. ඊට ටිකක් මෙහායින් තමයි මේ වෙසක් කුඩු හදලා තිබ්බේ. දැන් අපි යන කිරිබත්ගුඩ ඔයගලන්ට පේන මේ පන්සලේ තන්සලකුත් තියෙනවා. දැන් අපි කිරිබත්ගුඩට ඇවිල්ලා ඉන්නේ. කිරිබත්ගුඩ තොරණ බලන්න තමයි යන්නේ. එන් ලස්සන පොඩි තොරණ බලා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ගොඩක් ලස්සනට මේ පාර ලයිට් දලින් දැන් අපි තොරණ ගාවට ආවා. ගයා ශීර්ෂයට වැඩමවා ඒ සිටි 500ක් භික්ෂුන් වහන්සේලා රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ එම ක්‍රියාව අනුදැන වදාළේ සැබවින්ම ඒ 500ක් භික්ෂුන් තවත් තොරණක් බලන්න ගිහිල්ලා කතා කරමු. ඉතින් යාළුවනේ තොරණ ගාවට ආවා. පට්ටම ලස්සන තොරණක් ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ වීව් එක කොහොමද කියලා.
අපි දැන් යනවා තවත් තොරණ බලන ඔයගලන්ට පේන ඉස්සරහින් නෙළුම් කුල්න ලස්සනට පේනවා අපි ඊළඟ තොරණ ළඟටත් ආවා අපි යන ගමන් එතෙන්ට ඔයගලන්ට ඉතින් සද්දය ඇහෙන්නේ නැති තොරණේ ඉතින් මේ තමයි දැන් අපි ආව තොරණ නැති ගොඩක් තවත් පට්ටම දේ ලස්සන තොරණක් තමයි මේක ඔයගලන්ට පේන ඇති අලියෙකුත් ඉන්නවා ඒ අලිය හොඬ වෙල වරන්න විදිහට තමයි මේක අදලා තියෙන්නේ මිති නෙල්ල අපේ ගෙදර යනකොට නෙළුකුල්න පේන විදිහ යනවන තවත් ලස්සන කැරගෙන කූඩුවග ඇත්තිබ අයිවේක නොරති කොටන් පේනවා ඒවේගෙත් පට්ට ලස්සන ඉදිර ලයික්ල ගැත්තාලත් කියන්නේ අදරමගේ විඩියෝ කරා මේ වීඩියෝ එක නම් පළවෙනි සබ්ස්ක්‍රයිබ් කරන එක කරලා ලයික් එක දාගෙන යන්න ඊළඟ vlog එකෙන් හම්බ වෙමු